තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම The Wisdom YouTube නාලිකාවෙන් ඉදිරිපත් කරන අභිධර්ම සාකච්ඡා මාලාවේ අද දින 14 වන සැසිවාරය තමයි මේ විසින් ආරම්භ කරන්න සූදානම් වන්නේ. අපව දහම් දැනුමෙන් අභිධර්මයේ නැමැති ගැඹුරු දහම් කරුණෙන් පෝෂණය කිරීම සඳහා වැඩම වදාළ යක්කල අලුත්ගම බෝගම බෝධිග්‍රාම භාවනා මධ්‍යස්ථාන වාසී පූජ්‍ය කමුරුගමුවේ ධම්මදස්සී ස්වාමීන් වහන්සේව নমස්කාර පූර්වක අද දවසේ වැඩසටහනට පිළිගන්නවා. ස්වාමින් වහන්සේ ඊවර අප සාකච්ඡා කරේ කාමාවචර විපාක සිත් 8 පිළිබඳව. අද දිනේ අප සාකච්ඡාවට බඳුන් කරන්න සූදානම් වන්නේ කාමාවචර ක්‍රියා සිත් 8 පිළිබඳව මිනිසින් ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. ස්වාමින් වහන්සේ ඔව් තෙරුවන් සරණයි පුසත් මහත්මයා. හැම දිනාටම තෙරුවන් සරණයි. අපිට අද දවසේ සාකච්ඡා කරන්න තියෙන්නේ ක්‍රියාසිත 8ක් පිළිබඳව. කාමසෝබන ක්‍රියාසිත 8. එතකොට කාමසෝබන සිත් සියල්ල 24ක් තියෙනවා. ඒ 24න් 8ක් කුසල් සිත්, 8ක් විපාක සිත්, 8ක් ක්‍රියාසිත. එතකොට කුසල් සිත් 8ත් විපාක සිත් 8ත් අපි සාකච්ඡා කළ අවසానයි. දැන් ක්‍රියාසිත 8. එතකොට මේ ක්‍රියාසිත 8 පහළ වෙන්නේ රහතන් වහන්සේලාට. බුදුරජාණන් වහන්සේටත්, පසේ බුදුරජාණන් වහන්සේටත්, රහතන් වහන්සේලාටත් තමයි මේ ක්‍රියාසිත 8 පහළ වෙන්නේ. වෙන කිසි කෙනෙකුට මේ ක්‍රියාසිත පහළ වෙන්නේ නැහැ. එතකොට මේ ක්‍රියාසිත 8 අර කුසල් සිත් 8 නම් වලින්ම තමයි සඳහන් වෙන්නේ. ඒවයින් 4ක් සෝමනස් සහගතයි, 4ක් උපේක්ෂා සහගතයි. 4ක් ඥාන සංප්‍රයුක්තයි, 4ක් ඥාන විප්‍රයුක්තයි. 4ක් අසංස්කාරිකයි, 4ක් සසංස්කාරිකයි. ඒකට ඒ විදිහටම සඳහන් වෙනවා ඒ නම් වලින්. ඒතර මේ ක්‍රියාසිත මොකටද තියෙන්නේ? මොකටද මේව ලැබෙන්නේ? මොකටද පහළ වෙන්නේ? දැන් බුද්ධ ආදී උතුමන් වහන්සේලා, බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා, උන්වහන්සේලා දාන ආදී කර්ම කරනවනේ, දන් දෙනවා. බුද්ධ වන්දනා කරනවා, ධර්ම දේශනා කරනවා, බණ අහනවා, වත් පිළිවෙත් කරනවා, බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා, නොයෙක් දේවල් කරනවා. ඒත් උන්වහන්සේලා මේව කරනකොට එතුමන් වහන්සේලාට කුසල් සිත් පහළ වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේලා කෙලෙස් ප්‍රහීන කරපු නිසා, සියලු අකුසලයන් ප්‍රහීන කරපු නිසා උන්වහන්සේලාගේ චිත්තසංතානයේ අවිද්‍යාව නැහැ. අවිද්‍යාව නැති නිසා, අවිද්‍යාව නිසා සිද්ධ කරන සංස්කාර, කුසල සංස්කාර ඇත්තෙත් නැහැ. අකුසල සංස්කාර ඇත්තෙත් නැහැ. ඒක නිසා ඒ උතුමන් වහන්සේලා ඒ දාන ආදී යමක් කරනකොට උන්වහන්සේලාට ඒව සිදු කරන්න පහළ වෙන සිත් තමයි මේ ක්‍රියාසිත. ඒකට අර අපිට පහළ වෙන කුසල් සිත් වගේ උන්වහන්සේලාට ක්‍රියාසිත පහළ වෙනවා. ඒකට ඒ ක්‍රියාසිත වලින් තමයි උන්වහන්සේලා බණ කියන්නේ. දැන් ධර්ම දේශනා කරනකොට ඒ ක්‍රියාසිත තමයි පහළ වෙන්නේ. දානයක් කාට හරි දානයක් දෙනවනම් ඒ ක්‍රියාසිත පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේට දැන් රහතන් වහන්සේ නම බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවනේ. ඒ ක්‍රියාසිත වලින් තමයි ඒක කරන්නේ. ඒ විදිහට ඒ බුද්ධ ආදී උතුමන් වහන්සේලා කරන කටයුතු වලදී උන්වහන්සේලාට පහළ වෙන්න තියෙන ඔය ක්‍රියාසිත 8. ඒකට ඒ ක්‍රියාසිත 8 ඒ රහතන් වහන්සේලාට සහ බුද්ධ ආදී උතුමන්ට පහළ වෙන සිත් හැටියට තමයි විස්තර කරලා තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ එහෙම ක්‍රියාසිත 8ට විපාක දීමේ හැකියාවක් නොමැතද ස්වාමීන් වහන්සේ? ඔව් ඒක වැදගත් ප්‍රශ්නයක් සත් මහත්තයා. මේ ඒ ක්‍රියාසිත කියන ඒවා ආයි විපාක හදන සිත් නෙමෙයි. ඒකට විපාක හදන්නේ නැහැ. ඒක නිසා තමයි ඒකට ක්‍රියාසිත කියලා කියන්නේ. දැන් කුසල් සිත් වලින් සහ අකුසල් සිත් වලින් නම් දේවල් කරාම කර්ම කරාම ඒකට විපාක හදනවා. ඒව සංකාර බවට පත් වෙනවා. නමුත් මේ ක්‍රියාසිත වල සංස්කාර ගතියක්, ඒ කියන්නේ අලුතෙන් දෙයක් උපදවන ගතියක් නැහැ. අලුතෙන් දෙයක් උපදවන ගතියක්, මතු ඵලයක් හදන ගතියක් ඇත්තේ නැහැ. ඒකට දැන් අර පටිච්චසමුපාදයේදී විස්තර කරනවානේ මේ අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන කියලා. ඒකට දැන් එතන තියෙනවා අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාර. ඒකට අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාර කිව්වහම එතන තියෙන්නේ කුසල් ටිකයි, කියන්නේ ලෞකික කුසල් ටිකයි, අකුසල් ටිකයි. එතන ක්‍රියා නැහැ. ක්‍රියාසිත එතන නැහැ. ඒ කියන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් නෙමෙයි ක්‍රියාසිත හටගන්නේ. ඒක නිසා එතන ක්‍රියා නැහැ.
එතකොට මේ එතනදී ඒ සංකාර අවිද්‍යාව ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරපු රහතන් අවිද්‍යාව වහන්සේ සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලානේ තියෙන්නේ. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ. රහතන් වහන්සේලා කෙලෙසුන්ගෙන් තොරයි. තොරයිනේ. එහෙමයි. ඒ නිසා අවිද්‍යාව නිසා හටගන්න සංකාර නැහැ. එහෙමයි. ඒකට අවිද්‍යාව නිසා හටගන්න සංකාර තමයි එතන පරිසම්පාදයේ පෙන්වන්නේ. කුසල සහ කුසල සංස්කාර. ලෞකික. ඒකට එතන ක්‍රියා ටික නැහැ. ක්‍රියා ටික නැහැ කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ක්‍රියා හටගන්නේ නැහැ. සංස්කාර හැටියට. එතන. ඒක නිසා ඒකට විපාකයක් නැහැ. විපාක දීමේ බලයක් එහෙම දක්වලා නැහැ කොහෙවත්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එලෙසින් අද දිනේ අප අභිධර්මයේ දහම් කරුණු වලින් දැනුමින් පෝෂණය කිරීම සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩමව වදාළ යක්කල අලුත්ගම බෝගුම්වේ බෝධිගාම භාවනා මධ්‍යස්ථාන වාසී පූජ්‍ය කඹුරුගොමුවේ ධම්මදස්සී ස්වාමීන් වහන්සේව নমස්කාර පූර්වක ස්තුතිවන්ත වෙනවා. අද දින අප කෙරෙහි බොහෝ අනුකම්පාවෙන් ස්වාමීන් වහන්සේගේ වැදගත් කාලය අප වෙනුවෙන් වෙන් කිරීම සම්බන්ධයෙන් අපේ ඊළඟ සෙසිවාරයේදී ඊළඟ අභිධර්ම සාකච්ඡාවේ ඊළඟ කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. හොඳයි හැමදෙනාටම මේ ධර්මයේ ශ්‍රවණය කරපු හැමදෙනාටත් ප්‍රසත් මහත්මයාටත් ධර්මඥානය මාර්ග ඥාන ඵල ඥාන පිණිස මේ පින හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.